අපි හැමෝම මේ අවුරුද්ද ඉවර කරලා 2026ට යන මොහොතේ මම මගේ ජීවිතය දිහා ආපහු හැරිලා බැලුවා. 2025 කියන්නේ නම් මට සරල අවුරුද්දක් වුණේ. ජීවිතේ ගොඩාක් දේවල් හිමින් හිමින් වෙනස් වුණ අවුරුද්දක්. එදා යාළුවොත් එක්ක දෙමව්පියොත් එක්ක රිලේෂන්ෂිප් එකත් එක්ක ගොඩක් ළඟින් හිටපු මම අද වෙද්දි ගොඩාක් දුර ඇවිත්. මම හැමදාම හිතුවේ ජීවිතේ ගේමක් ගන්න නම් තනි වෙන්න ඕනේ කියලා. ඒත් මම ඇත්තටම තනි වුණාට පස්සේ තමයි එකවර නෙමෙයි දවසින් දවස ජීවිතේ කොච්චර අමාරුද කියලා මට තේරෙන්න පටන් ගත්තා. අතේ තියෙන දේවල් අඩු වෙලා තිබුණා. වලකින් නම් හිතට බර වෙලා. අවුරුදු 24 ජීවිතේ සැහැල්ලුම් වෙලා මෙතන ඉන්නවට තනියම හිත ඇතුලේ පොඩි හයියක් තියාගෙන මේක නම් යන්නම ඕනද කියලා මම මගෙන් අහනවා. ඇත්තටම බය හිතෙනවා. ඒත් ඒ බයටත් වඩා මට තේරුම් ගිය තව දෙයක් තියෙනවා. අවුරුද්දේ මුල මම සෙල්ලක්කාරයෙක්. ඒත් අවුරුද්දක වෙද්දි මම මිනිස්සෙක් කියලා. ජීවිතේ වෙනස් වුණා, පාඩම් ගොඩක් ඉගෙන ගත්තා, කැඩුනා, නැගිට්ටා, තනි වුණා. ඒත් මට කිසි දෙයක් අහිමි වුණේ නෑ. මේ අවුරුද්දේ කොච්චර අමාරු වුණත් මට සතුටුයි. මට මාව දරා ගන්න හයියක් ලැබුණා. ඉතින් 2025 අවුරුද්දට මම ගොඩාක් ආදරෙයි.